රංජනී මෑණියන්ගේ නෑදෑයෝ දන්නවා සහෝදරයෝ දන්නවා. සාමේ ගම්වාසියටත් අපි දැනගන්නට සාමාන්‍යයෙන් අද ගමේ අයටත් නිකම් සහ නෑදෑයන්ටත් මේ කොල්ල කෙල්ල ටිකත් ඕන තරම් දේවාල දැකලා ඇති. පඳුරට ගහම විශ් වෙන දේවාල තියෙනවා. ඒක තමයි ස්වභාවය. ඇත්ත කතාව. ඒ නිසා තමයි මේ ගමේ දේවාල ඇති 10ක් 15ක් වෙන්න පුළුවන්. මේවා දැන් ගණන් ගන්න නෑ. මේවා දැන් පිළිගන්නේ නෑ. මේවට දැන් තියෙන ඉස්සර තිබුණ තැන දැන් නෑ. හේතුව තමයි බොරු මිනිස්සු බොරුවට වරන් තියනවා කියලා පෙරේතෝ වැහිලා මලගේ ඥාති වැහිලා වරන් තියනවායි කියලා කරන විකාර නිසාවෙන් අද මේ වෙනකොට මේ දෙවියන්ගේ තියෙන ශක්තියත් දෙවියන් හරහා එන්නා වූ වරම් ඥාතීන්ගේ තියෙන ශක්තියත් අද ගණන් ගන්න නැති තත්ත්වයටපත් කරලා තියෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ බලනකොට සමාජ මාධ්‍ය ඕන් තරම් තියෙනවා වරන් හතර වරන් තියන අය බොහොම ඉන්නවා. හැබැයි මොන තරම් මිනිස්සුන්ව වරන් තියනවා කියලා දේවාල වලට ගෙනල්ලා නටවලා බෙර ගහලා සද්ද පූජාවල දිටි කරලා ඊට පස්සේ මහා දේවාල වලට එකකන ගිහිල්ලා ඒ මහා දේවාල වල පොද පූජා තියලා මිනිස්සුන්ගේ මෙච්චරක් සල්ලි කියලා හල්ලි අරගෙන අවසානයේදී ඔයාට ඕන විදිහට දේවාලයක් හදාගන්න ඔයා කැමති විදිහට දෙවියන්ට පහන තියන්න ඒකට වෙලාවක් කලාවක් ඕනේ නැහැ. ඒ වෙලාව ඔයා තියෙන වෙලාව තමයි දෙවියන් එන්නේ දෙවියන් වඩින්නේ කියලා ඔන්න දෙවියන්ට වැඩ කරන් සාත්‍ර කියන කියලා කියනවා. අවසානයේදී සාත්‍ර කියන කියලා කිව්වට පස්සේ ඒ අය සාතර කියන්න බැරිව හෝ යම් අනමින කොට වෙන බන්ධන නිසා වෙන්නෝ ගම්වාසි නෑදෑයිත මිත්‍රාදී සහ විවිධාකාර දේවාල වලින් කරන විකාර නිසා වෙන්නේ ඒ ජරුවෝ ඒ දේවාලය කරගන්න බැරුව අනාථ වෙනවා. ඉතින් දැන් මේක වසරකට කිට්ටුව මේ භූමියේ පූජාවක් සිදු කරලා ඒ පූජාවෙන් දෝෂ අයින් කරලා මොකද මේ ස්ථාන මම එනකොට මේ මහත්ය පහන තියාගෙන යනවා. පහන තියලා යම් විදිහට පිළිහිලා තිබුණා ප්‍රශ්න තිබුණා. ඒ ප්‍රශ්නත් එක්ක භූමියේ තිබුණ දෝෂකාරක අයින් කරලා ඊට පස්සේ පිළිවෙතට තමයි මේ වරම් මාරාම යාට දීලා මේ මෑට මේ වරම් මාලා සකසලා මේ වරම් මාලා තුළ කටයුතු කළේ.